වැඩද? ඔයා හොයාගෙනමයි ආවේ. මේ ඔක්කොම ඔයාලා හදන්නේ? ඔව්. දැන් තනියමද හදන්නේ මේ ඔක්කොම? ඔව් මම දැන් කොච්චර කල්ද මේ ව්‍යාපාරයට? ඔළුඩ පාගෙන දවස්වල ඉතින් බිස්නස් තියනවද? මේ දාස ටික කඩුයි බිස්ස ගොඩක් ඔන්ලයින් බිස්සත් අඩුයි. ඒ කකෝ දෙක උප්පත්තියෙන් තමයි වෙලා තියෙන්නේ. සංසෝටෙන් තමයි මේවා කරන්නේ. මගේ මානසට මේවා කරනකොට හරි සාලු. මේ පොඩි එකක් කීයක් එනවද? පොඩි එක 150. මේ ලොකු එකක්? ලොකු ඒවා 500. කට්ටම කෙනෙක් ආසාවෙන් ගන්නේ. අපි හොඳ නැහැ නේද? ලොකු ගානකින් දීලා දෙන්න එක. මම ඒකට ආස නැහැ. පුංචි දෙයක කට්ටම සන්තෝෂ වෙනවනේ මගේ බඩුවක් ගන්නවනේ ඒක මම සන්තෝෂයි. මගේ ටාගට් එක දෙනවා මම නම් පොඩි සුපර් ඕපන් කරන්න. සින්දු කියනවා. ආදරේ අම්මා කියලා සින්දුවක් කියලා තියෙනවා. ඔක්කොම මගේ ඔළුවේ තියෙන ඒවා තමයි මම පැරයක් ගන්නවා මම සෙකිනවා මගේ නම්බර් එක දාන්න මට WhatsApp එකට කෝල් කරන්න. හෙටට මම පැරේ ෆොටෝ ටික දාන්න. ඒක 500යි. ඒක ලස්සනයි නේ. දිනෙත් අයියගේ පැල රුපියල් 500යි. ඉතින් හොඳ ආදර්ශයක් අපිට ඒ නැති වුණත් ඉතින් මේ වගේ බිස්නස් එකක් කරලා තනියෙන් ජීවිතය ගෙනියන්න කියන ඇත්තටම ලොකු දෙයක් ඉතින්. මම සුබමතන ඔයාට මම ඉතින් මෙතන පැල ටිකක් ගන්නම් මගේ. ඔන්න මම ඔයාගෙන් අද දවසට කාටවත් වික්කේ නෑ නේද? පැල 12ක් ගත්තා. එකක් කීයද? 500. 12ට 6000ක් වෙනවා නේ. ආ. හරි. පුංචි දෙන මල් දුන්න එක සායෝගද බොහොම පින්. හරි. මේ ව්‍යාපාර දියුණු කරන්න මම ඔයාලට තව පුංචි ටැග් එකක් ගෙනාවා. දැන් ඔයාලට ඔයාගේ ව්‍යාපාර දියුණු වෙන්න සුබ ලකුණක් වෙයි. මහන්සිලා වැඩ කරන්න ඕනේ ඉතින්. මේක ඔයාගේ ව්‍යාපාරයට තියාගන්න. මේක දැක්කොත් මල්ලි මතක්. මම අලියාම හොඳ තැනකට යනවා. ලංකාව ලොකු ව්‍යාපාරයක යනවා. අනිවාර්යෙන් ඔයාලට පුළුවන් ආ. කිසිම දෙයක් බැරි නෑ මේ පොරෙන්නේ හිතේ හයිය විතරයි. උනන්දුවේ කැපීමක් තියෙනවා අනිවාර්යෙන් කරන්න බැරි දෙයක් නැහැ. මේ පැල 12කුත් ගත්තා. ඉතුරු සල්ලිත් ඔයා තියාගන්න. දියුණු වෙන්න ඕන. හැම පියාන එනවා. බුත්සරණයි. බුදුසරණයි. පින් තිද්දේනවා. මට සපෝට් කළු එකද පින් තිද්දේනවා. සරෙන්ද මගේ දියා බලලා කට්ටිය මොනවදයක් කරන්න. මම දැකලා තියෙනවා අතපහේ තියෙන කට්ටිය කිසිම දෙයක් කරන්න. මේ අතපහේ නැහැ කියලා මම කාටවත් සැලෙන්නේ නැහැ. කොහොමද කරනවා? මම කොහොමද මම දියත් වෙනවනේ. ඒක නැවතින්නේ. මම දැකලා තියෙන සමහර සනුරු කට්ටිය දෙයක් කරලා හරි කම්මනේ. මන්නේ නෑ මං උඩින් පාන්නලා මගේ දේ කොහොමද පැලයක් කඩලා මම සමාධිය දෙනවා. නොලැබීමත් ඔයා ජීවිතේ ලැබීමක් කරගෙන තියෙන්නේ. ඔයා ජීවිතේ ඉස්සරහටම යනවා නේද? 100% පරිපූර්ණ මිනිස්සු මේ ලෝකෙ ඉන්නේ නැහැ. තමන්ට ලැබෙන දේෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එක තමයි මිනිසුන්ගේ ජීවිතේ වටිනාම.